Isso TV. හොඳට ගැටයක් දාලා ඉවරලා ගෝණිය උඩින් හොඳට ගැට ගහලා එවපන්. එදපන්. දෙන්න කාටද මිනිහ අඳුර ගන්න පුළුවන්? මේ වත්තේ පියල්ලගේ කොල්ල. මේ සිද්ධිය මුලින්ම දැක්ක පුද්ගලයා ඉන්නේ නේද? අමසර් මුලින්ම දැක්කේ. කොහොමද මේක දැක්කේ? තවම මෙතනට කොහොමද ආවේ? මහත්තයා පියල්ලගේ පුතා දැන් දවස් දෙක තුනක් අතුරුදහන් වෙලා තියෙනවා. ඉතින් මාත් ගමේ මිනිස්සු ඔක්කොලම දන්නා ඒ විස්තර ගැන. මම පොඩ්ඩක් ආවත් මේ වත්තර පොඩ්ඩක් බලන්න එයාව කිව්වට. එද්දි මෙතන නිදගායින් යද්දි මට ගඩක් වගේ එකක් ආවා. මං ඉදිරිය බලලා ඉතින් මං දැක්කේ. මහත්තයා මේ දවස් දෙක තුනක විතර කලින් මං මේ මල්ලික දාගෙන ආවා. තේවත් එක. දාන්න වෙලා තේවත් එකට එල මොදුනේ. මේ මල්ලි බැස්සා. මං ගියා මහත්තයා ඇවිල්ලා. මම ඉතින් මෙතනින් එහාට විස්තරයක් දන්නේ නැහැ. දැන් බුඩේ ගාන අමරලා මට කියන්නේ. ඔයදෙනෙන්ද මාත් එක මේ කට උතරද පොලිසිය. පියල්ලයි වත්තර මේකට වහිමු. මාට් තුනොත් වැඩේ අමාරුයි. කරන්න දෙයක් නැහැ. අපි කාලා ඇඳලා ඉන්නත් එපා. බං මේකට වහිමු. මේ දලු කඩුන් තාව නැහැ නෑවිල්ලා. ගෝණිය ගත්තනේ. මරෙන්කෝ බය නැතුව යන්න සොහන වැඩක් නැහැ බං. කාලා ඇඳලා ඉන්න බෑ. පොල් ගෙඩි 20ක් 30ක් කඩා ගත්තා නම් හරි. කොබන් ගෝණිය? අම්මට සිරි ගෝණිය පල්ලෙහා ගියපන්කෝ. මං ටක් ගාලා අරන් එන්න කියලා. පොල් ගෙඩි ගත්තා නෑ. බලන්න මං ටක් ගාලා දෙන්න. බගත් අගවත්තේ හොරේ පොල් කරුවද? අපි කාලා ඇඳලා ඉන්න බෑයි අප්පා. හිතලා ගැඩුවේ නෑ. බඩගින්නට ගැඩුවේ. මම තාත්තට ගිහින් කියන්න. මල් මේ පිස්සු කරෙන් දෙපා ඉඳපන්. තාත්තට කියන්න එපා බං. අපි කඩු මල්ලේ. මේ ඉඳපන් ඉවරේ. මගේ එක.
අපිලා අපි කිව්වනේ අපලත්තෙන් පොල් කොට දෙපාරේ. එහෙම ගන්න එපා කැඩුම් මල්ලේ. මං කියලා තිනවනේ. මල්ලි බඩගින්නට කැඩුවේ මල්ලේ. මං කියලා තාත්තාට කියනවා. අඩේ එහෙම කරන්න එපා කැඩුම් මල්ලි බඩගින්නට කැඩුවේ මල්ලේ. ඒ කැඩුම අතාරවා. මල්ලේ මොකද්ද බම්මේ උනේ මට හිතාගන්න බෑ කියලා අයියා කොහොමද නල්ලක කොයිද බං අඩෝ මුස්ම ගන්න නෑ බං උණු ගලක වැදිලා තියෙන්නේ බං මම පොල් කඩනවා මූ දැක්ක පියලා මම තාත්තට කියන්න යනවා කියලා දිව්වා මම අල්ලලා කට හොලවලා තල්ලු කරද්දි කකුල පැටලලා වැදිලා ගලේ වැදුනේ බං හරි හරි ඔබ දැන් කලබල වෙන්නේ නැතුව ඉඳපන්කෝ මට මොකක් හරි කරන්න දෙයක් බලපන් මූ මෙතන තියලා ගිහින් බෑනේ අපි මූ මිසින් කරමුද බං මූ මෙතන තියලා හරියන්නේ නැහැ පොර කෝණේට බස්සලා මූ අදිමුද කොහේ හරි පාළු පොට් එක්කද ඌ බං ගෑයක තමයි කරන්න තියෙන්නේ මූ මෙතන තියලා බෑනේ දැන් එක පොර මල්ල කාලා කන්නේ ඇවිල්ලා කන්ටත් නෑ ඌ පොල් ගෙඩිය කඩගත්තා මොකද වෙන්නේ බලපන්කෝ මේ පියල්ලා යා මේ දැන් අරන් ගියෝ මිනිසුන්ට පේනවා තව ටිකක් පාන්දර වෙනකන් හරි කළුවර වෙනකන් හරි ඉඳලා මූ ලිවර අදිමු එතකම් මේ කොහේ හරි බංකර් කරලා තියමු ඒ මොකද්ද බං අපිට මේ උනේ මේ ආපංගෝ අපි මූ දැන් හංගම ඇත්තටම කොයි හංගලා පාන්දර ගෙනෙමු දැන් කියන මිනිස්සු දකින්න බං වෙන කරන්න දෙයක් නැහැ මෙතෙන්ට දළු කන්න කට්ටිය එන්න කලින් මූ හංගම් බා එන්න බා එවිලා ඔබගේ පොඩිකට මූ ඉන්නම් දුර බල බල ඉන්න බෑපා නැත්තම් මේ කවුනුත් අපි දෙන්නම ගස්පා මාත් අදිනවා බා
බෑ පියල්ලා අයියා. මේ ගැන උඹයි මා විතරයි දන්නේ හරිද? පියල්ලා අයියා. මේක ගැන ඔබ කාටවත් කියන්නේ නැහැ කියලා මට පොරොන්දුයක්. පිස්සුද කපිලයා. උඹයි මායි මේක ගහපු ගේම් අපි දෙන්න විතරනේ දන්නේ. ඔය විතර ගොඩක් වෙලා ඉන්න ඕනේ නැහැ. මෙතනින් වහන් වෙමු අපි දෙන්න. යමු. හරි තමුසි කියනවා වීල් එකේ ඇවිල්ලා දාන්න ගියා කියලා කියනවනේ. ඔව් සර්. මම වීල් එකේ දාගෙන ආවා. දැන් තමුසි කියන්නේ තමුසිනේ මිනිහ ඉස්සරවම දැක්ක කියන්නේ. ඔව් සර් මම තමයි මිනි ඉස්සරෝම දැක්කේ. හරි. දැන් තමුසා දෙන්නා කියනවා මිනිහනේ දැක්ක කියලා. මට වෙනම පැහැදිලිව කියනවා බලන්න. ඉස්සරවම තමුසි කියනවා වීල් එකේ දාන්නවා කියලා කියනවනේ. මට පැහැදිලිව විස්තර දුන්න කියනවා. සර් ඒක අවුනේ මේකයි. වීල් එකේ ආවා. මල්ලේ කොහෙද යන්නේ? නෑ අයියා මම මේ තාත්තගේ වත්තර පොඩ්ඩක් යනවා. මේ දලු කරන කට්ටිය යනවා කියලා කිව්වනේ. එතන පොඩ්ඩක් බලන්න කියලා තාත්තා කිව්වා මම එතෙන්ද යනවා අයියා. හරි වැරේ මාත් ඒ පැත්තට යන්නේ. නගපන්. තමුසේ කියන්නේ එහෙමනේ. තමුසේ කියනවා බලන්න දැන් ඉස්සොම දැක්කේ බොඩි තමුසේ දැක්කේ කියන්නේ. මම තමුසේ විස්තර කියනවා බලන්න ඇත්තටම. හරි තමුසේ දැන් කියනවා බලන්න එදාම විස්තර. එදා උනේ මේකයි සර්. මම එදා මේ අර පියල්ලායේ කොල්ල නැති වෙලා කියලා දවස් දෙකක් විතර වෙනවා. හෙලෝ මල්ලේ. හෙලෝ Malik. Hello, Mom. මට නම් එදා වුණු සීන් එකට බයයි පියල්ලා අයියා. ඔය විතර නේ කපිල මාත් ඒ වැඩේට බයෙන් ඉන්නේ. අවි සීන් එක දන්නේ අපි දෙන්න විතරනේ බා. අපි දෙන්නගෙන් පිට යන්නේ නැහැ ඕක. ඒක නේ පියල්ලා අයියා. කේස් එක හැන්ඩල් කරන පොලිස් කාර්යය ඉන්නේ. දැක්කද උගේ මූණ? නම් බයක් හිතෙනවා බං. මූ කේස් එක පන්නලාම හොයනවා. හරි කපිලයා. අපි මේ ටිකේ පොඩ්ඩක් පහන් වෙලා ඉමු. වැඩි බිස්නස් පැත්තට යන්න ඕනේ නැහැ.
මට අදටත් බෑ සර් මේ මොකක්ද උනේ කියලා තේරුම් ගන්න. ගිය දවස් ටිකේම වත්තර හොරු පැන්නා සර්. දවස් ටිකේම මට වත්තර යන්න බැරුණා. මං ඒකයි කොල්ලා වත්තර ඇරි. හවස් වෙනකම්ම බැලුවා සර්. කොල්ලා ගෙදර ආවේ නැහැ. නැති නිසාම තමයි සර් මම ගමේ කොල්ලොත් එක්ක වෙලා ළමයා වහන්න ගත්තා. කොල්ලා වෙනුවෙන් මට සාධාරණ ඉෂ්ට කළා දෙන්න සර්. මම මේකට විමර්ශන කරනවා මම පවතින්නේ. මම මේකට පුළුවන් උපරිම සාධාරණ කරනවා මම මේකට. ලංගරන්න බා යන්නේ එනවද? මම මෙතන යනවා. උඹලා ගිහින් දෙන්න කියලා සෙල්ලම් කරා. දෙන්නවා සෙල්ලම් කරමුද බා? දැන් ගෑව මම මේ වස්ත්‍රෙන් කියලා බැලුවා. තාත්තට මම දඩු කම්මකක් තියනවා කියලා බා. නැත්තම් මට සෙල්ලම් ගන්න දෙන්න පුළුවන් බා. තාත්තට යන්න කියලා කිව්වනේ බා. මම එතෙන් යන්න ඕනි බා. මොනවා කරනවද දන්නේ නැහැ. සෙල්ලම් කරන්නත් නෑ මගුල. මම තාත්තට හැමදාම කියන මේ ටික සුද්ධ කරලා දාන්න කියලා. ගණන්වත් ගන්න නෑනේ. මමවත් අරවලා සුද්ධ කරලා දාන්න. හරියන්නේ නෑ. මේ ළමයාත් එදා වුණු විස්තරේ දැකලා තියෙනවා. මේ ළමයාත් අපිට මෙහෙම කතාවක් කිව්වා. මම මේ විමර්ශනය කරා. මේ බොඩියේ කිසිම හානියක් නැහැ. මේක ස්වභාවික මරණයක්. පුතා, ආ දැක්කද කියන්න බාන පැහැදිලි. අම්මා මටමයි කියන්නේ දන්නේ. මල්ලි මොකද තන්නේ වත්තරයිලා ආ මේ වත්ත වැඩි මොකක්ද තමුන් දෙක කල්පනා ළමකින් බයිටක් ගන්න යන්නේ විතර Kapila, Kapila, ini lagi depan bang. Ada bang? කරගෙන තියෙන්නේ දත්ත බහීනෙන් දැක්කනේ අපි කරා කියලා. මේ ආමර මේ ගෙදර වැටිච්ච කොල්ලගේ අත්ත කතා එළියට ඇවිල්ලා මේ ඌ මොකද්ද ප්‍රෙස් එක කළා ඌ මදාලා වැටලා තියෙන්නේ. මම හිතනවා ඔබ දැකලා මේ සිංහල ඇද්දි අනිවාර්යෙන් උඹට ඒකෙන් දෙති කියලා. ඔබ හේත් ටික බිව්වද? Wah, biru. Sama bayangin ini abang dekin. Ini dia kembali lagi bang kok. Ada juga boleh benar हमारा सर में लगते हैं पोल्ट्री आते ना मैडम वो कोई तो गया मैंने कहा हमारा रास्ता की तब बैरी पर बड़ा उला नैने Ya mah, अरे makin. Aku